binomial expression එක square එක ගන්න එක. හරි. ඒ කියන්නේ මම කියලා දුන්නා දැන් a + 3 ගේ square එක තියෙනවා නම් මොකද කරන්නේ? first term එකේ square එක plus 2 times first term into second term plus second term එකේ square එක. රාව a squared plus 6a plus 9. දැන් a minus 4 ගේ square එක වගේ තිබ්බොත් first term එකේ square එක plus 2 times first term into second term එක negative plus second term එකේ square එක. එතන a squared minus 8a plus 16 කියලා එනවා. minus 4 ගේ square එක plus 16 නිසා. හරිද? මතකයිද එහෙම එකක් කළා? එහෙම එකක් කළා. හරි? හරි. දැන් ඕගොල්ලෝ මට කරලා දෙන්න ඔයාලගේ ටියුට් එකේ දෙන්නද? ඒක කොහොමද කරනවා? උගන්න. question number 2 එකේ binomial expressions වල ටියුට් එකේ question number 2 එකේ 1 to 5 අයමත් 8 9 10 එළිය ගන්න බෑ. page 1 binomial expressions වල question 2 එකේ 1 to 5 and 8 9 10 මේ rule එක use කළා කරා. මොකද? ඊයේ questions දැම්මා. ඊයේ දැම්මේව නම් දැම්ම බලන්න වෙන්නේ මම බලන්න. බලමු අපි time තිබ්බ discuss කරමු අද. lesson එක ටික අදන් ගිහිල්ලා discuss කරමු. හරිද? මම පිටිපස්සේ දැන් discuss කරන් යනවා check කරගෙන යන්න. x plus 2 ගේ square එක එනවා එතකොට x squared plus 4x plus 4 x plus 4 ගේ square එක එනවා එතකොට x squared plus 8x plus 16 x plus 8 ගේ square එක එනවා x squared plus 16x plus 64 දැන් මේ 8 times 8 64 8 times 8 56 නෙමෙයි 54 මන් දන්නේ දාලා තිබලා මේ තක්කරේ වැඩි ළමයි ඉන්නවනේ තක්කරේ පාඩම් කරගන්න හරිද තක්කරේ වැඩි හරක් ඉන්නවා තක්කරේ වැඩි හරක් හරි වැස්සියෝ හරි ඉන්නවනම් කරුණාකර පාඩම් කරගන්න දැන් 10 ඉන්නේ ආයි තක්කර පාඩම් කර කර ඉන්න බෑ කෙලින්ම එක්ක මේවෙන් ගගහ ඉන්නේ මොකක් හරි අර යකඩ ප්ලේට් එක ගහනවා තක්කරේ ගහලා යකඩ ප්ලේට් එක උණු කරලා කොයි හරි පිටේ හරි ගහනවා ඒක ගාලා ඉන්න ඌරුන්ගේ දාන්නේ අර එහෙම සයින් එක ගොවි පළවල් වල හරක් ගේ මොන කන ගහන්නේ අතේ වගේ හන ගෙහුවන කරන්නේ මෙහෙම ග්‍රේඩ් 10 ඇවිල්ලා තක්කරේ නෑ කියන්නේ මං නම් කියන්නේ වැස්ස යනකොට හෙනයක් හරි ගහනවා එහෙම නම් x squared plus 2 times 9 18 18x plus 81 x plus 10 के square එක x squared plus 20x plus 100 ඊට පස්සේ question number 8 x minus 4 के square එක x squared minus 8x plus 16 x minus 6 squared
x squared minus 12x plus 36. X minus 12 squared, x squared minus 24x plus 144. ආවද? හරි. දැන් මට කරලා දෙන්න. නොම එක ලියලා පෙන්න. දැන් මේ වගේ තිබ්බොත් 10x minus 5 ගේ ස්ක්වයර් එක. අර වගේම තමයි. ෆස්ට් ටර්ම් එකේ ස්ක්වයර් එක හරි plus 2 times first term into second term plus second term එකේ ස්ක්වයර් එක 100x squared minus 5 times 2 10 10 times 10 100 100x plus 25 හරිනේ අරකම තමයි වෙන්නේ මොකද minus මෙයා ඔය මේ minus එකයි තියෙන්නේ මෙයානේ 2 times first term into second term එතන මේ minus එකයි තියෙන්නේ මෙයාට මෙතන minus වෙනවා plus into plus into minus minus question number 2 එකේම මාක් කරගන්න 16 17 18 16 17 18 20 19 එක තමයි අපි කළේ අයිමත් question number 4 එකේ මාක් කරගන්න question number 4 එකේ 5 6 12 5 6 12 5 6 12 අයිමත් question number 6 එකේ 2 question number 6 එකේ 2 හරි හොඳ බබාලා වගේ කරන්න බෑ කරන්න ඉමේජරේ ඇප්ලයි කරන්න හරක් වගේ වැඩ කරන්න එපා මල්ටිප්ලිකේෂන් හරියට කරන්න පන්ති ආවට පස්සේ බිස්කට් කකා ඉන්න එපා වැඩේ කරන්න කන්න නෙවෙයි පන්තිට කාලින් හරි පස්සේ තමයි කන්න ඕනේ මං කිව්වේ නෑනේ ඔයා කනවයි කියලා. නමක් ගමක් කිව්වද කන්නේ කවුද කියලා නෑ. එනවා ඔයා කනවා. සෝරි පුතා. හරිනේ දැන් ඇහෙනවනේ. මේ ආන්සර් චෙක් කරන්න මම ලොකු දෙයක් කිව්වේ නේ. මෙන්න මේකයි මේකේ ආන්සර් චෙක් කරගන්න වෙන මේක තමයි ස්ටෙප් එක. මයික් එක ඕෆ් වෙනවා මගේ මේක. ඔටෝ ඕෆ් වෙනවා. ඔච්චරද? හරිද? අර පොඩ්ඩක් සර්ච් කරන්න මම ජෝන්ස් ඉන්නේ මොකද්ද? මම කරනවා. Google එකේ food ASMR food ASMR නෑ බලන්න. එයා ASMR එකක් දාගෙන කන්නේ. මාත් දැන් කරන ළමයිට ගන්න ASMR එකක් කරනවා. ඉතින් මොකද්ද මේ පාස්වර්ඩ් දෙන්න මට හොයාගන්න බැහැ මේ හරි ඊට පස්සේ 2x 3y ගේ
स्क्वायर එක 2x के स्क्वायर එක plus 2 times 2x times minus 3y plus minus 3y के स्क्वायर එක එතන එනවා 4x squared minus 2 times 2 4 4 times 3 12 12xy plus 9y squared 3y into 3y you know 9y squared 10x minus एक मन कला ने 4y minus 3r के स्क्वायर का 4y के स्क्वायर का plus 2 times 4y times minus 3r plus minus 3r के स्क्वायर का 16y squared minus 4 times 2 8 8 times 3 24 24yr plus 9r squared ඊට පස්සේ question number 4 එකේ මම 5 එක කළා 6 එක 2q minus p के स्क्वायर का फर्स्ट टर्म के स्क्वायर का plus 2 times first term into second term plus second term के स्क्वायर का 4q squared minus 2 times 2 4 4pq plus p squared minus p into minus p plus p squared හදනවනේ හරිද ඊට පස්සේ ඊට පස්සේ ටිකක් විඩෝනේ මෙතන යනවා චෙක් කරගන්න ටක් ගාලා දැන් අනිත් ටිකත් කරලා තියෙන්නේ ගන්න ඉවරද නෑ ඉවරයි වැරදි බ්‍රැකට් දානවා වැරදි ආන්සර් එක හරි බ්‍රැකට් වල අවුලක් වෙනවා හරිද හදන්න ටක් ගාලා නැන්න වෙලා යනවා මේ බලන්න ෆස්ට් ටර්ම් එකේ ස්ක්වයර් එක first term is square plus 2 times first term into second term plus second term is square එතකොට මෙතන half x into half x කියනවාද x squared over 4 නේ තේරෙන්නේ නැහැ ඉතින් half x into half x තේරුම් ගන්න බෑ මේ ළමෙන්ට තාම 1 times 1 1 2 times 2 4 x times x squared එතකොට අටවසරේ වුණොත් දන්නවා මේක x squared over 4 කියලා ලියන්න පුළුවන් කියලා හරිද ඊට පස්සේ මැද්දේ ටර්ම් එක මෙයා කැපෙනවා xy over 4 plus 1 over 4y into 1 over 4y මොකද ඉන්නේ y squared over 16 ඔයාගේ මෙන්න මෙයාගේ බ්‍රැකට්ස් අරදී මෙන්න මේක මේ x over 4 ට full square කියලා දාලා දෙනවා වැරදීනේ හරි උත්තරේ ලියා ගන්න අන්තිම සම් එක කරේ නැත්නම් මේක කළාද 3x square ඒක කළාද මේක 6 එකේ සෙකන්ඩ් එක කරා 6 දුන්නා 6 එකේ සෙකන්ඩ් එක මොකද කරන්න දුන්නේ නැත්තේ 6 එකේ සෙකන්ඩ් එක ගන්න වෙලා යනවා ඉතින් කරන්න දෙයක් නැහැ ළමයි කරන්නත් එපා ඉතින් මම නිකන් කරගෙන ගිහින් වැඩක් නැහැ කරන්න ඔව් කරන්න දෙනවා දුන්නානේ දුන්නා මෙයා කරලා තියෙනවා චෙකුත් කර
සික්ස්ත් එකේ සෙකන්ඩ් එක. ඒ සරණිය දැන්ද කලාද එකයි. නෑ නෑ සික්ස්ත් එකේ සෙකන්ඩ් පොසිෂන්. 3x squared plus 4y के स्क्वायर फर्स्ट टर्म के स्क्वायर का प्लस 2 टाइम्स फर्स्ट टर्म इंटू सेकंड टर्म प्लस सेकंड टर्म के स्क्वायर का इतना मेतना then 3x squared के स्क्वायर क्या 3x squared into 3x squared ने no 3 times 3 9 x to the power 4 9x to the power 4 plus 2 times 3 12 2 times 3 6 6 times 4 24 24 x squared y plus 4 times 4 16 y squared. හරිද? ආවද ඒක? යෝ ටී-ෂර්ට් ඒ මයික් එක ගහන්න බෑනේ. හරිද? හරි මේ එක්ස්පැන්ෂන් එක අපිට යූස් කරන්න පුළුවන් වැලියු එක ස්ක්වයර් එක හොයන්නත්. හරිද? වැලියු එක ස්ක්වයර් එක හොයන්නත් යූස් කරන්න පුළුවන් මේක. දැන් අපි හිතමු අපිට තියෙනවා මෙන්න මෙහෙම 99 ගේ ස්ක්වයර් එක හොයන්න ඕනේ. හරිද? එතකොට මෙයාම මට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් 90 plus 9 ගේ ස්ක්වයර් එක පුළුවන්නේ? පුළුවන් නේද? බැයිද? නැත්තම් 100 minus 1 ගේ ස්ක්වයර් එක පුළුවන්නේ? නැත්තම් 80 plus 19 ගේ ස්ක්වයර් එක එහෙම පුළුවන්නේ? හැබැයි මෙහෙම ලියා ගන්න එපා. මොකද හේතුව අපි වැලියුස් දෙකක් කඩා ගන්න ඕනේ මේ වගේ. ඒ වැලියුස් වල ස්ක්වයර් සාමාන්‍යයෙන් අපිට හොයාගන්න පුළුවන් ඒවා. දැන් 80 ගේ ස්ක්වයර් එක නම් ෂේප් 8 times 64 6400 කියලා ගන්න පුළුවන්. හැබැයි 19 ගේ ස්ක්වයර් එක අපි ඒත් අපි දන්නවා ඒකත් දන්නවා හැබැයි. මේ මම පාඩම් කරන්න කිව්වනේ 19 ගේ ස්ක්වයර් කීයද සමගි? 19 ගේ ස්ක්වයර් එක. අය ස්ක්වයර් සිය පාඩම් ගත්තේ මම. ගේ ස්ක්වයර් එක. අය දැන් ස්ක්වයර් රූට් ගන්නකොට මම ඒ ටික මුලින් ලියවලා පාඩම් ගත්තනේ. ලියුවේ නැද්ද ඒ ටික? නෑ ස්ක්වයර් රූට් නෙමෙයි. දැන් මේ ලෙසන්ස් වල මුල මොකද්ද අපිට ආවේ? පර්සනල් ලෙසන් එක මොකද? පෙරිමීටර්. ඒ ලාස්ට් ඉයර් එකේ මම ඒක දුන්නා නේද? ස්ක්වයර්ස් ටික වෙනවා 1 to 20. හා? මේ අවුරුද්දේ මොනවද දුන්නනේ? මොන ලෙසන් එකේද දුන්නේ? ස්ක්වයර් රූට් එකේ. කො ගන්න බannaa පොත පුතේ? පොත ගන්න. ආයෙ අනිත් පොත ගන්න පුතේ. ඇයි ඒ? 19 එකේ ස්ක්වයර් කියන්නේ කොහෙද? 90 එකේ ස්ක්වයර් එකක් පාඩම් කරන්න කිව්වේ නෑනේ ඉතින් නේද? 19 එකේ ස්ක්වයර් එක. ආ? 19 එකේ ස්ක්වයර් එක. 151. Where is it? 9 එකේ ස්ක්වයර් එක. 15 එකේ ස්ක්වයර් එක. 16 එකේ ස්ක්වයර් එක. හා? එන්න 1 එකේ ස්ක්වයර් එක. 16 එකේ ස්ක්වයර් එක. 16 එකේ ස්ක්වයර් එක. ඇයි පාඩම් ඇයි ඒ සතිය දෙකක් ගියාට පස්සේ පාඩම් කරන්නේ නැත්තේ ඇයි? ඇයි මතක නැත්තේ?
මේ දීලා තියෙන්නේ ස්ක්වාස් එක. ඔය තියෙන්නේ. එක සැරයක් පාඩම් ගන්න කිව්වට පස්සේ ඉතින් තව සතියක් විතරදී ආයෙත් අමතක වෙන්න බෑ ඉතින්. ඇයි යන්නේ? මොන කරුණයක්ද නේද? දැන් සාමාන්‍ය අපි 19 ස්ක්වාඩ් එක දන්න නිසා නම් අවුලක් නැහැ මේකත් පුළුවන්. කොහොම හරි වෙන්න ඕනි මේ වැලියුස් දෙකේ ස්ක්වාස් දෙක ටක් ගාලා හොයාගන්න පුළුවන් දෙයකට තමයි අපි කඩාගන්නේ. ඇයි ඒ? දැන් මේක අපි බලමු. 90 plus 9 ගේ ස්ක්වයර් මේවා 90 plus 9 ගේ ස්ක්වයර් විදිහට කඩාගත්තොත් first term එකේ ස්ක්වයර් එක plus 2 times first term into second term plus second term එකේ ස්ක්වයර් එක. මේවා 81 8100 නේ එතකොට 90 එකේ ස්ක්වයර් එකනේ 90 into 90 කියන්නේ 9 into 9 81 zeros එක දැම්මම 8100 plus 9 times 9 81 81 times 2 162 මෙතන 0 එක plus 9 times 9 81 එතකොට 8000 8000 9000 9600 9700 9700 801 9801 කියලා එනවා. එකතු කරා. හරිද? මේක යූස් කරමු. 100 minus 1 ගේ ස්ක්වයර් කියලා. first term එකේ ස්ක්වයර් එක plus 2 times first term into second term plus second term එකේ ස්ක්වයර් එක 100 ගේ ස්ක්වයර් වෙනවා 10000 නේ minus 200 plus 1 10000 වලින් 200 ගියාම කීයද 9800 plus 1 9800 1 දැක්කනේ එකම ආන්සර් එක එනවා. හරිද? හැබැයි ඉතින් මේ වැලියුස් දෙකේ ස්ක්වාස් එක ඒ දෙක අතර ඉතින් අය මත උන පොතේ පැත්තක ලියලා හොයනවනේ ඉතින් වැඩක් නැහැනේ. හරිද? ඊට පස්සේ 80 plus 19 ගේ ස්ක්වාර් එක. ඒකත් අවුලක් නැහැ. මේ සිස්ටම් එක අපිට හදා ගන්න පුළුවන් මොකද අපි පාඩම් කරලා තියෙන හින්දා. අපි කියන්නේ මට නම් පාඩම් මම උගන්වන සමහරට නම් පාඩම් නැහැ ඉතින් එහෙමයි කියලා මරන්නේ නැහැ ඉතින් මේ නැත්තම් ඒකත් ඕකේ ඒකත් අපි දන්නවා මේ 80 plus 19 ගේ ස්ක්වයර් කියලා අරගෙන හදන්න පුළුවන් හරිද first term එකේ ස්ක්වයර් එක plus 2 times first term into second term හැබැයි ඉතින් මේ මෙන්න මේ වගේ මල්ටිප්ලිකේෂන් අමාරුයි ඊට වඩා මේවා ලේසියි plus 19 ගේ ස්ක්වයර් එක 80 ගේ ස්ක්වයර් වෙනවා 8 times 8 64 6400 plus මෙතන එනවා 8 times 19 කීයද 157 314 3140 plus 19 square අපි දන්නවා 361 කියලා. તો 6000යි 7000 9000යි 9400යි 500යි 800යි 900යි නෑ 6000යි 6000 9000 9400 500 800 මේ වැලියු එක වැරදි. අර ඒ වගේ මල්ටිප්ලයි කරන්න ඉතින් ඇවිල්ලා වැඩක් නැහැ. මේක ලේසියෙන් හදා ගන්න පුළුවන් නේ ඕනේ අපිට ලේසියෙන් මේකේ ස්ක්වයර් එක හදා ගන්න තමයි මේ මෙතඩ් එක යූස් කරන්නේ. 152 ඒකයි. එහෙම වුණාම 304 නේ. 3004 එතනත් අරකම එනවා. කොහොම හරි අපි කඩා ගන්න ඕනේ ස්ක්වාස් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වැලියුස් දෙකකට. ඇයි අපි දැන් මෙහෙම මෙතඩ් එක ඉගෙන ගන්නෙ? මල්ටිප්ලයි කර කර පැක් විතර ඉන්නකොට ටක් ටක් ගාලා ලයින්ස් ටික ලියලා ගන්න පුළුවන් වෙන්නයි ඕක ඉගෙන ගන්න. හරි මේක ලියාගන්න.
not a big. මෙහෙම දාන්නකෝ. Finding the score of a number using the binomial expansion. Yes. ඇයි මේ පිටු විදුවේ? Finding the score of a number using the binomial expansion. බලු මේ ලෙසන් එක අද ඉවර කරගන්න වෙන්නේ නැහැ. 298 298 එකේ ස්ක්වයර් එක ගන්න පුළුවන්නේ 300 minus 2 ගේ ස්ක්වයර් එක කියලා. first term එකේ ස්ක්වයර් එක plus 2 times first term into second term plus second term එකේ ස්ක්වයර් එක 90,000 නේ minus 2 times 3 6 times 12 1200 plus 4 බලන්න හරිම ලේසියෙන් එනවනේ 90,000 වලින් 1200 ගියාම 90,000 වලින් 1200 ගියාම 88,200 sorry 88,000 88,800 plus 4 88,804 ආවද 82,000 82 වෙන්නේ නැහැ ළම 12,000 නෙවෙයි අඩු කරන්නේ 1,200 නේ අඩු කරන්නේ නේද මේක හරියද ඊට පස්සේ 9.8 ගේ ස්ක්වයර් එක did you check your answer playing with the kids did you get the answer then what are you doing write it down करो 113 යාව ගන්න පුළුවන් 120 minus 7 ගන්නත් පුළුවන් මම ඒක නේද ලේසි නැත්නම් 100 plus 13 ගන්නත් පුළුවන් 100 plus 13 වලට යන් එනවා addition මනේ එන්නේ 100 squared plus 2 times 100 times 13 plus 13 squared 10,000 plus 2,600 plus 169. There are 12,769 you know. 12,769. හරිද? එකේ ස්ක්වයර් එක මේ කොහමද කට්ටිය ගත්තේ මේ ගන්න පුළුවන් මට 10 minus 0.2 ගේ ස්ක්වයර් කියලා කොහෙද යන්නේ බඩු රැස්ති කරන්නේ 10 minus 0.2 ගේ ස්ක්වයර් එක කියලා ගන්න පුළුවන් හරි එතකොට first term එකේ ස්ක්වයර් එක plus 2 times first term into second term plus second term against square 100 minus 2 times 10 20 20 times 0.2 किया के ना 4 නේද plus
0.04. හරි. එතකොට එනවා 100 minus 4 96 plus 0.04 96.04. ආවද මේක? Yeah. ලියාගන්න වැරදි නම් This AI or you? ආ Is this AI or you? AIOU are the vowels of the English. ඔය මමනේ. පේන. මට ඊයේ කෝල් එකක් දුන්නේ ආරයි. මේ වරි කරලා. ඔහොම ඉන්න නැති මං කතා කරන්න. මේ වද ඇව්වේ ආහාරය. Yeah, I'm going to get the FS. මේක තව ලාස්ට් පාර්ට් එකක් තියෙනවා. මේ ලෙසන් එක ඉවර නෑ. හරිද? ලෙසන් එක ඉවර නෑ. ලාස්ට් පාර්ට් එකක් තියෙනවා. තව තියෙනවා මේ මට ඒ කට්ටිය මතක් කරන්න උඩ අමතක වෙනවා නැත්තම්. පොඩි පාර්ට් එකක් තියෙනවා තව ඉතුරු වෙලා මේ අන්තිම පාර්ට් එකක් තියෙනවා. හරිද? next week එක තමයි කරන්න වෙන්නේ. දැන් 12 8 වෙනි වෙලාව. AFS last week AFS ටික දෙන්න. අර ඔයගොල්ලෝ questions වගේක් තියෙනවානේ මම ඒක ඔයාගේ questions එක group එකට දාලා තියෙන්නේ. ඔයාගේ වල මම දැම්ම නේද answers. ඔයාගේ questions වගේක් දැම්මයි කිව්වනේ. ඒ විදිහට මම answers දානම් එහෙම වුණත් ඒක ඊළඟ සතියේ FS එක ලියන්න. ආ? ඉතින් FS වගේක් තිබ්බ ඔයගොල්ලෝ දෙන්නේ. ඩියෝන් නෑනේ නේද? ඔය එන්න. ඔය එළියට ගිහලා ස්ටේබ්ලර් කරන් ආවම දෙනවා දැන් කොමින්. ක්ලාස් එක ඇරියාම ගිහිල්ලා ඔෆිස් එකට උඩට ගිහිල්ලා ස්ටේබ්ලර් කරගෙන පල්ලෙහාට ඇවිල්ලා දීලා. AFS එළියා ගන්න ඔහොම ඉන්න channel වල මම ගන්නවා. algebra dude එන AFS එක දීලා ඉන්නකෝ. හොදෙන්. මේක දැන් ඔයගොල්ලෝ මට දාපු questions තියෙනවානේ. ඩිස්කස් කරන්න බැරි වෙච්ච ඒවා. ඒ ටික ඊළඟ AFS එකට ලියන්න. හරි? මේ මම ඒ ටික ඩිස්කෂන් එවන්නම්. answers. ඒකත් එක ලියන්න. algebra dude page 1 question 1 එකේ question 1 එකේ 13 14 15 question 2 එකේ 11 12 13 14 15 11 12 13 14 15 ඔව් ඔව් question 2 එකේ 11 15 ඉක්මනට ලියා ගන්න
question 12 මලින් සවාගේ FS ඇවිල්ලා තියෙන්නේ මම ඒ ස්කෑන් කරලා එවන්නම් වෙලාවක් හම්බුනේ නැහැ ස්කෑන් කරලා එවන්න මම ඒ ටික එවන්නම් question number 3 එකේ 7 and 8 question number 3 එකේ 7 and 8 question number 4 එකේ 1 to 5 1 to 5 1 to 5 නෙවෙයි 1 to 4 5 එක අපි කළා 1 2 3 4 question number 6 එකේ third එක හරිද එච්චරයි algebra tute එක mensuration tute ඒක වුණේ algebra tute එක mensuration tute no කළොත් ඉතින් Tamanට තමයි ඉතින් මොකද මේ වෙන්නේ උන්ට මේ කළාම Tamanට තමයි කළොත් ගොඩ ඉතින් ප්‍රශ්නේ කළොත් ගොඩ දැන් යන ට්‍රෙන්ඩ් එක හොඳයි ගොඩක් ළමයින්ගේ ප්‍රශ්න ටික අහනවා ඒවා ලියනවා මට ප්‍රශ්න එලා තියෙන ඉතින් ඇත්තට දැන් අද මේ ක්ලාස් එක ඉවරනට පස්සේ ඊළඟ ක්ලාස් එක දැන් මේගොල්ලන්ගේ පොඩි කට්ටියගේ 12 දෙක ක්ලාස් එකක් තියෙනවා ඊට පස්සේ 3 5මාර තියෙනවා 6 8මාර තියෙනවා 9මාර 12 තියෙනවා අද ක්ලාස් අන්න ඊට පස්සේ ඉතින් ගෙදර ගිහලා මම නිදා ගන්නවා නැත්නම් මට ඊළඟ ක්ලාස් එකේ හෙට උදේ 7ට තියෙනවා අතුරුගිරිය නෙමෙයි ඔව් අතුරුගිරිය හරි අතුරුගිරිය මිලේනියම් සිටි එකේ බත්තර මුලේ මිලේනියම් සිටි එකේ ඊළඟ උදේ 7ට ක්ලාස් එක 7 9මාර 10 12මාර 1 3 3මාර 5මාර 6 8මාර 9 11මාර හෙට ක්ලාස් මිඩ්නයිට් නෙමෙයි පාන්දර එකවත් වෙනවා මං ගෙදර යනකොට අදයි හෙටයි ඒකයි ඔයගොල්ලන් ඩිලේ වෙන්නේ මට question 7 සමහර වෙලාවට දැන් එහි ඉන්නකොට මං ඉතින් ළමයට කියා දෙන වෙලාවට ෆෝන් එක යූස් කරන්නේ නැහැ සමහර වෙලාවට ඒකයි page 9 question 6 ඒකයි ඔයගොල්ලන් ඩිලේ වෙන්නේ මම ළමයේ දාලා තිබ්බා ඔය වැඩේට මේ ළමයේ කියන ඔයගොල්ලන්ගේ AFS මාක් කරන එක්කනම වැඩේ දාලා තිබ්බේ පොරට එච්චර තේරෙන කොන්ෆිඩන්ස් නැහැ ගානක් හදලා ගෲප් එකට දාන්න ඒකයි වෙලා තියෙන්නේ question 6 page 11 question 12 මේ ප්‍රශ්නයන් නෑර කරන්න හරිද බැරි ඒවා අහන්න මම කොයි වෙලේ හරි එවනවනේ ආන්සර්ස් බැරි ඒවා අහන්න අහලා හරි ඊළඟට ලියලා හරි නැත්නම් ඔළුවට අවබෝධ කරගෙන හරි ප්‍රශ්න අතාරින්න නැතුව කරන්න එහෙම කරොත් මේක ඉතින් ආයි ගොඩ ඉතින් ආයිමත් දැන් මේ සැරේ දැක්කම ඔයගොල්ලෝ ඇල්බම්ස් දකින්න නැදනේ අපේ ඔලවල් සෙට් එක මේ සැරේ සයිඩර්ස් එක ඇතුලෙන් විතර 17ක් විතර ලියනවා සයිඩර්ස් එක ඇතුලෙන් විතර තව එළි ඉන්නවා මගේ ඔක්කොම 20 25 ලියනවා මේ සැරේ මේ සැරේ මට කොහොමත් එක්කෙනෙක්වත් නැහැ සාමාන්‍ය S එකවත් ගණී කියලා එක්කෙනෙක් නැහැ ඔක්කොම ඉන්නේ සාමාන්‍ය C A B ලෙවල් වල විතරයි S ලෙවල් වල කවුරුත් නැහැ S වල එක පිරිමි ළමයෙක් ඉන්නවා එයා C එකක් ගණී කියලා මං හිතනවා නැත්තම් නැහැ සෑහෙන වැඩ කළා මේ සැරේ අපි කොහොමද ඔක්ටෝබර් ඉවර කළා සිලබස් එක ඉවර කළා ලාස්ට් ඔක්ටෝබර් වල එතන ඉඳන් රිවිෂන් කරේ හරි මේ ටියුට් එකේ මොකද මේ ස්ක්වයර් රූට් ටියුට් එකේ page 3 question 4 එකේ 8 9 10 page 3 question 4 එකේ 8 9 10 8 9 10 කොහාගේ Facebook එක ඇන ගන්න කිව්වේ නැහැ ඒ ලාස්ට් වීක් එකේ මම ඔයාලට කිව්වේ නැද්ද ගන්න කියලා පොඩි පොතක් ගන්න කියලා මං කිව්වේ පොඩි බුක් එකක් කරගෙන Facebook එකේ විදිහට මේන්ටේන් කරන කියලා ඔන්න ඔයාගේ Facebook එකේ වෙන්න මේ ළමයාට ඔන්න ඔයාගේ පොඩි බුක් එකක් ගන්න ඔය වගේ එකක් අරගෙන හැමදාම මේ FS නම් එක දාලා ලියා ගන්න. දැන් ඊළඟ සතියේ මට කලින් කරපු FS හතරක් තියෙනවානේ. ඒ හතරම ඔය පොතේ ලියලා ඒ කියන්නේ question set එක ලියලා මට පොත ගෙනල්ලා පෙන්නන්න ඕනේ. කොහොමදමාගේ? ඈ? අමතකුණා ඒ කියන්නේ පොතක් තියෙනවද ගෙනාවේ නැද්ද? පොතක් නැහැ. එහෙම එකක් හදන්න අමතරක් තුනක්.
ඊට පස්සේ අමතක වෙනවා. මෙයා කරන්නේ හොඳ පාරක් දෙන්න තමයි මම රතු වෙලා තියෙන දවසක් දෙයක්. එතකොට අර මේ ගැහුවේ කියලා මතක් කරලා රිදෙන සැරයක් ගන්න. එහෙම කරමුද? නැත්නම් ඩ්‍රෙස් එක දෙන්න මම සතිය දවසක වෙලා තියෙන වෙලාව වෙලා කන්ට එකක් ගහලා යන්න තටාක. මොකටද ගැහුවේ කියලා හොයන්නේ එතකොට. AFS පොත කියලා ගහලා යන්න. එහෙම මොකක් හරි කරමුද නැත්නම් බෑනේ ඉතින් යකෝ අද අමතක වෙනවනේ. එලාම් එකක් තියාගන්න ෆෝන් එකේ. දුලාජ් කියලා. තොර දන්නවනේ මොකද දන්නේ එලාම් තියාගත්ත කියලා හිතෙනවනේ. මොකක්? Page 4 question 7 එකේ 4 and 5. Page 4 question 7 එකේ 4 and 5. Page 7 ලියාගන්න නෑ කතා කරන්න එපා. ඔයා ලියාගන්න නැද්ද? මේ ඔයාගේ කොහොම පොත? ඔය Facebook එකේද? ඔපෙන්න. අනුගිනේ මෙච්චරක් කල් AFS පොතට පිටු 120 විතර පොතක් තිබ්බ නෑනේ බොරු කියන්න එපා. මේ කය පොතද? අයියේ පොර වැඩ වලට උදව් කරන්නේ අයියේ. ඇයිද වාගේ Facebook එකක? අද මේ ළමයාත් අද විතරයි එන්නේ ෂුවර් එක. කීය සතියේ ගෙවෙන්නේ සතියයි. පොර නෑ. ඇයිද මේ මිනිස්සෙක් වගේ පන්තියක් කරන්න දෙන්නේ නෑනේ මුන් ටික. Page 7 question 17 එකේ 1 2 3 4 යකෝ පොට් ටික අරන් එනවකෝ හරියට මහින අමාරුද? AFS පොතයි පොත් හතරයි. ටියුට් ටික අරන් එන ෆයිල් එකේ දාලා ෆයිල් එකකුත් දෙනවා. ටියුට් ටිකක් දෙනවා. Page 8 එකේ question 22 එකේ 1 2 3 question 22 එකේ 1 2 3 මේ fractions ගණන් අනිවාර්යෙන් ගන්න සුපිරි ගණන් ටිකක් තියෙන්නේ. මේකට භාගයට භාගයක් මගේ ගණන් තියෙන්නේ. හරිද? නෑ කරන්න පුළුවන් බැරි ගමන් නම් ඩබල් චෙක් කරලා තියෙන්නේ. මේ සෙට් එක මම ඩබල් චෙක් කරලා තියෙන සමහර ඒවා තමයි printing mistake තියෙන මේවා නම් පුළුවන්. 1 2 3 22 එකේ question 22 එකේ page 8 question 22 1 2 3 මොකද්ද? page 9 question 36 37 38 page 9 36 37 38 මම මේ පිළිවෙල මේ සෙට් එක දීගෙන යන්නේ දැන් හරි දැන් 30 ගානම ඇවිල්ලා තියෙන්නේ හරිද දැන් කරුණා කරලා කරන්න ෆ්‍රැක්ෂන්ස් හරියටම හරියන ඔය ක්වෙස්චන්ස් ටික ඉවර වෙද්දී මේ එහා පැත්තේ පිටුවකුත් තියෙනවා මේ දැන් මේ ලාස්ට් ඉයර් මම මේ ටියුට් එක යූස් කරන්නේ මේ ඔක්කොම ප්‍රශ්න කරලා ඉවරයි මේ ඔක්කොම කරවනවා ඔහෙලට ඔය දැන් page 17 question 53 all over question එක page 17 question 53 ඊළඟ සතියේ ඔයගලන්ට ජියොමෙට්‍රි ටියුට් එක දෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම් පත ටියුට් එකක් දෙනවා අන්න ඒක නම් අපිට පොඩි ගාණක් ගන්න වෙයි මං හිතන්නේ මුළු අවුරුද්දම ජියොමෙට්‍රි එක ටියුට් එකක් දෙනවා මෙන්න මේක මං ගාව ඔක්කොම කොපීස් නැහැ මේකට පොඩි ගාණක් අපි ගනී මං හිතන්නේ ඔෆිස් එකෙන් අහන්න ඕනේ ඒක printing එක කොහොමද දෙන printing cost එක විතරයි කොහොමද ගන්නෙ මේකයි තව එකක් තියෙනවා දෙකක් එකට දෙනවා එකක් නොමිලේ එකක් මේකට තමයි ගාණ ගන්නවා නම් ගන්නවා ඇත්තේ ඒගොල්ලෝ බලු මම එක මැසේජ් එකක් දානම් group එකට මේක එහෙමයි මේ අවුරුද්දටම ජියොමෙට්‍රි මුළු අවුරුද්දටම එක ටියුට් එකක් දෙන්නේ ටියුට් එක නැති කරගත්තොත් එහෙම තව 400ක් කියලා ගන්න තියෙන්නේ ෆුල් ඉයර් එකට බලමු මම අහලා කියන්න මොනේ අර FS දුන්නාද දුන්නානේ සන්න මනින්සත් අයින් වෙන්න ඔන්ලයින් එකේ සන්න